ආයුබෝවන් මීන ලග්න හිමි ඔයාට මේ පැහැදිලි සහ සුවදායක මනසකින් වැඩ කළොත් ජීවිතය යහපත් පැත්තට හිමින් පරිවර්තනය වෙන මාසයක්. ජූනි මාසයේ ආරම්භයේදී ඔයාට ඔයා තුළ තියෙන ශක්තිය ගැන පුංචි දෙගිඩියාවක් දැනුණා නේද? එහෙම වෙලාවට අඩියක් පස්සට අරගෙන ටිකක් නතර වෙලා ඉස්සරහට ගියාට පාඩුවක් වෙන්නේ නැහැ. බුද්ධියට සවන් දෙන්න සහ හීන දකින්න මේක හොඳ කාලයක්. ඒත් ස්ථාවරව ඉන්න වග බලා ගන්න. මේ ඔයාගේ පෞද්ගලික ජීවිතේට, පෞල් ජීවිතේට, ගෙදර දොර වැඩවලට වැඩි අවධානයක් දෙන කාලයක්. අතීතයේ ඔයත් එක්ක සම්බන්ධතාවයක් තිබුණු කෙනෙක් එක්ක නැවත යම්කිසි ගනුදෙනුවක් ඇති වෙන්න පුළුවන්. ඒ ඔස්සේ ඔයාට ගැටලු සහගතව තිබුණු දෙයක් විසඳ ගන්නත් ඔයාට ඉඩ ලැබෙවි. කොහොම වුණත් පරණ තුවාල අතෑරලා හිතේ ප්‍රීතිය සහ සතුට ඇති කරගන්න සහ වර්ධනය කරගන්න මේ කාලය බොහොම හොඳින් ගැලපෙනවා. මාසෙ මැදදී ඔයාට ආර්ථික ස්ථාවරත්වයක් දැනේවි. ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා නම් ඒකට වටිනාකමක් සහ පිළිගැනීමක් වගේම තෑගි භෝග ලැබෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි හිතට එන හැම දෙයකම වියදම් කරන්න එපා. මේක ඔයාගේ මුදල් පසුම්බියට නරක විදියට බලපාන්න පුළුවන්. ඔයාට සහජයෙන්ම ලැබිලා තියෙන අනුකම්පා සහගත හදවත වඩාත් ආදරණීය විදියට අනිත් අයට දැනෙන කාලයක් නිසා ඒ අය ඔයා ගැන වැඩිපුර ආකර්ෂණය වෙන්න පුළුවන්. ඔයාගේ හිතට බොහොම සුවදායක සතුටුදායක හැඟීමක් දැනේවි. ඔයා කැමති කලාවක් රස විඳින්න, සබාදහමත් එක්ක ගත කරන්නත් පොඩි වෙලාවක් වෙන් කරගන්න. ඒකෙන් ඔයාගේ මානසික සන්තුෂ්තිය තවදුරටත් වර්ධනය කරගෙන ඉස්සරහට යාවි. ඔයාට මේ මාසේ හොඳම දවස් වෙන්නේ ජූනි මාසේ 15 සහ 27 වෙනිදා. ඔයාගේ වාසනාවන්තම වර්ණය වෙන්නේ තද කොළ පැහැය සහ මෘදු රෝස පැහැය. වාසනාවන්ත අංකය අංක 7. මීන ලග්න හිමි ඔයා මේ ජූනි මාසේ පරණ දේවල් ටිකක් ඈඩ් කරලා අලුත් හීන දකිමින් ඔයාගේ මෘදු හදවතේ සතුට ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න. ඉස්සරහට තවත් විස්තර දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න. මම මේ කියපු දේවල් එක්ක ඔයා හිතන දේවල් ගැන පොඩි comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ජය වේවා.